ඔයාගේ සින්දුවත් වයිඩ් ගතිය මදී වගේද හැම දෙයක්ම එක්ක තැන හෙනවා වගේ ඒකට මොනවද අපිට කරන්න පුළුවන් ඒ සම්බන්ධව තම අද මම කතා කරන්න යන්න මම හිතුවා මේක වීඩියෝ එක කොටස් දෙකට ගන්න මොකද නැත්තං එක වීඩියෝ එකක හැම දෙයක්ම තිබුණොත් එහෙම බෝරිං වෙන්න පුළුවන් සමහර විට මේක ලෙන්ටක වැඩි වෙන්න පුළුවන් නිසා මම අද කතා කරනවා කොහොමද අපි මික්ස එකක් ඇතුළේ වයිඩ් එක සහ ඩෙප්ත එක පවත්තු ගන්න කියලා ඒ කියන්නේ සරලව පැහැදිලි කරොත් එහෙම ට්‍රැක් එකක් ඇතුළේ කොහොමද ගැඹුර සහ පලල කියන එක පෙන්නන්නේ කොහොමද අපි ඒක ස්පේස් එක පෙන්වන්නේ අවකාශය පෙන්වන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව කතා කරන්න හිතුවා. සාමාන්‍යයෙන් අපිට ට්‍රැක් එක අවකාශය පෙන්වනකොට කතා කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. හරිද? ඒ වගේ දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් 6ක් සම්බන්ධව. මොනවද ඒ 6? පළවෙනි කාරණාව තමයි පෑනින්. හරිද අපි මේව ගැන එකින් එක ඉස්සරහට කතා කරමු ඊට පස්සේ දෙවැනි කාරණාව තමා EQ තුන්වෙනි එක තමා ගේන් හතරවෙනි කාරණාව effects එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් තවත් එකක් තමා reverb and delay ඊට පස්සේ stereo whitening techniques ඊට පස්සේ අවසාන වශයෙන් තව කියන්න පුළුවන් එකක් තමා කන්ට්‍රාස්ට් එක. ඔන්න ඔය කියන කාරණාවල් ගැන අපි වෙන වෙනම කතා කරමු. මේ අතරින් මම දැන් ඉස්සල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි කොහොමද අපි ට්‍රැක් එකක් හදනකොට ඔය ට්‍රැක් එකේ තියෙන වයිඩ් ගතිය එහෙම නැත්නම් ඩෙප්ත් එක වැඩි කරගන්න පෑනින් කියන එක පාවිච්චි කරන්න. ඕකට යන්න කලින් අපි දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. අපි ට්‍රැක් එකක් ඇතුළේ ට්‍රැක් එක වයිඩ් කරනවා කියලා ගනුදෙනු කරන්නේ මොනවත් එක්කද අපි සාමාන්‍යයෙන් මාස්ටර් ට්‍රැක් එකක් එහෙමත් නැත්නම් අපි අහන සින්දුවක් කියමුකෝ සරලව මෙන්න මේ කියන සින්දුවක් හැදිලා තියෙන්නේ මොන වගේද අපි සරලව ඔකට කියනවා ස්ටීරියෝ ට්‍රැක් එකක් කියලා. ඇයි මේකට ස්ටීරියෝ කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ අහන සින්දුවල අපි පාවිච්චි කරන ස්පීකර්ස් වලින් සහ හෙඩ්ෆෝන්ස් වලින් අපිට ඇහෙන්නේ අපේ වම් කනට සහ දකුණු කනට හැදිරීනේ. හරි. එතකොට අපේ වම් කනට එක කොටසකුත් අපේ දකුණු කනට එක කොටසකුත් ඇහෙනවා. ඔය දෙකේ එකතුවක් තමයි අපිට සම්පූර්ණ අර සින්දුවක් විදියට ඇහෙන්නේ. එතකොට අපි හරියට මේ වම් කනට ඇහෙන ටිකත් දකුණු කනට ඇහෙන ටිකත් මැනේජ් කරගත්තේ නැත්නම් ඔන්න එතකොට තමයි ඔය ස්ටීරියෝ කතන්දරේ අපිට හරියට අහගන්න සිද්ධ වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් ඔය වයිඩ් ගතිය මදි කියන්නේ. එහෙම නැත්නම් මේක ක්ලියර් මදිනේ මේ සින්දුව වගේ කතන්දර ඇහෙන්නේ. කොහොමද අපි ඒක සිද්ධ කරන්නේ? නිකන් හිතමු දැන් මේ ඉන්නේ ඔයා ඉඳගෙන සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්නවා සින්දුවක් අහනවා කියලා. එතකොට ඔයා සින්දුව අහනකොට ඔයා මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් විදියට ඔයාට හම්බෙන්නේ රවුමකින් භාගයක්. අපිට සින්දුවක තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ගිටාර් එක ඊට පස්සේ වෝකල් එක වයලින් පියානෝ ඩ්‍රම්ස් ඔය වගේ දේවල් ප්ලේස් කරන්න හම්බෙන්නේ අංශක 180ක වගේ පරාසයක්. එතකොට අපි මේ අංශක 180 ඇතුලේ තමයි ඔය කියන හැම දෙයක්ම ප්ලේස් කරන්න ඕනේ. දැන් හැබැයි තව දෙයක් මෙතන තියෙනවා. අංශක 180ක් කියපුවාම දැන් මෙතන අපි බිඳුව කියලා ගත්තොත් මෙතන 180 කියලා ගත්තොත් මේ අංශක ටික මෙහෙම රවුමට කැරගෙනවානේ 1 2 3 4 5 ඔහොම ඒ වගේම ඔයාලට පේනවාද තව දෙයක් ඔය අංශක ටික මෙහෙම වටේට යනවා වගේම තව මෙන්න මේ මැද ඉඳන් මෙතෙන්ට තියෙනවා දුරක් මෙතෙන්ට තියෙනවා දුරක් මෙතෙන්ට තියෙනවා දුරක් තව මේ කොනටම තියෙනවා දුරක් මේ ළඟටම තියෙනවා දුරක්. හරි. එතකොට මේ රවුම් භාගය ඇතුලේ අංශක වලින් විවිධ දිශාවන්ටත් මේ රවුමේ තියෙන අවකාශය ඇතුලේ එක එක ස්ථානවලටත් තියෙන දුර අපි අපේ එලිමන්ට් වලට ලබා දීමෙන් තමයි ඔන්න ඔය කියන ස්ටීරියෝ ඉමේජ් එක එහෙම නැත්නම් සම්පූර්ණ සින්දුවේ තියෙන අවකාශය නිර්මාණය කරන්නේ. හරිද? එතකොට අපි සිද්ධ කරන්න ඕන දේ මොකක්ද? ඒක නිකන් සරලව කිව්වොත් එහෙම මෙහෙම කතන්දරයක්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ඉන්නේ මේ වගේ කොටු කාමරයක් ඇතුළේ කියලා.
දැන් ඔය කොටු කාමරයේ දොර තියෙන මෙතන ඔය දොර ළඟ ඔයා හිටගෙන ඉන්නවා. අපි හිතමු මේක ඇතුළේ ඉන්න එක මනුස්ස. ඒ මනුස්සයා මෙතන ඉඳන් ඔයාට කතා කරොත් එහෙම ඔයාට යාව ඇහෙන්නේ කොහොමද? දකුණු පැත්තෙන් ළඟින්. එයා මෙතන ඉඳන් කතා කරොත් වම් පැත්තෙන් ටිකක් දුරින්. එයා මෙතන ඉඳන් කතා කරොත් එහෙම මැදින් ඉතාමත් දුරින්. මෙතන ඉඳන් කතා කරොත් දකුණු පැත්තෙන් ඉතාමත් දුරින්. එතකොට ඔයාට තේරෙනවද? අපි ඒ පාලනය කරන්න ඕන ප්‍රධාන කාරණාවල් දෙකක් තමා දිශාව සහ දුර. දැන් ඔය දෙක පාලනය කරන්න ගොඩක් දෙනෙක් හිතන්නේ පෑනින් සහ වොලියුම් විතරක් පාවිච්චි කරාම ඇති කියලා. නෑ, ඊට වඩා ගොඩක් ලොකු සාධක ප්‍රමාණයක් ඕකට බලපාන. හරිද? දැන් නිකන් උදාහරණයක් විදියට ඔය කාරණාවම තමයි ලොකු හෝල් එකක් ගන්න. ඔය ලොකු හෝල් එකක දුර කොනක ඉන්න මිනිස්සෙක් කෑ ගහනකොට සමහර විට ඒක අපහැදිලි වෙන්න පුළුවන්. හරිද? හරියට ඇහෙන්නේ නැහැ. දෝංකාරය වැඩි නිසා ඇහෙන්නේ නැහැ. දැන් ඉතින් ඔය කාරණාවම සින්දුවකටත් බලපාන්න පුළුවන්. ඒ දුර හිටියට හැබැයි අපහැදිලි. නමුත් සින්දුවක් ඇතුලේ දුර හිටියත් ඒක පැහැදිලිව ඇහෙන්න ඕනේ. පැහැදිලිව ඇහෙන්නේ නැතිව තියෙන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් අපි පොදුවේ ගත්තොත් එහෙම තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයක් අපිට දුර පාලනය කිරීම සහ දිශාව පාලනය කිරීම විතරක් කරන්න බෑ. ඒකට ඒකේ තියෙන එලිමන්ට් ටික සුද්ධ කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒ වගේ තැන්වලදී තමයි EQ එකක් වගේ දේවල් පාවිච්චි වෙන්නේ. හරි. දැන් ඔන්න ඔය කාරණාවත් එක්ක අපි යමු කොහොමද සින්දුවක් වයිඩ් කරන්නේ කියන එකේ පළවෙනි සිද්ධාන්තය වෙතට. පළවෙනියටම මම කියලා දෙන්න යන්නේ පෑනින්. මොකද්ද පෑනින් කියන්නේ? සාමාන්‍යයෙන් අපිට සින්දුවක මම අර කලින් කිව්වත් වගේ සින්දුවක එලිමන්ට් ප්ලේස් කරනකොට අපි ඇන්දොත් එහෙම මෙහෙම රේඛාවක් මේ පැත්තට 150යි මේ පැත්තට 150යි තියලා මේක අපි සෙන්ටර් කියලා ගත්තොත් එහෙම නැත්නම් මැද කියලා ගත්තොත් එහෙම ඔය මැද සිට මෙන්න මේ දකුණු දිශාවට සහ වම් දිශාවට අපේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් සහ එලිමන්ට්ස් වෝකල්ස් ඔය කියන දේවල් ප්ලේස් කරන්න පුළුවන් ක්‍රමවේදයට තමයි අපි පෑනින් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ ඩ්‍රම් එකක තියෙනවා නම් හයි හැට් එකක් ඔයාට අහන්න ඕන වම් පැත්තෙන්. හැබැයි ගොඩාක් වමින් නෙවෙයි වගේ නම් ඔයාට පුළුවන් ඒ හයි හැට් එක මෙන්න මේ වගේ දුරකට පෑන් කරන්න. හරි. ඊට පස්සේ ඒකේ සිම්බල් එකක් තියෙනවා ඔයාට ගොඩාක් දකුණින් ඇහෙන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ තවත් දුරකට මේක පෑන් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාට වෝකල් එකක් ඕන හැබැයි ඒක මැදින් ඇහෙන්න ඕන වගේ නම් ඔයාට පුළුවන් පෑන් නොකර ඉන්න. හරිද? ඔය විදිහට තමයි පෑනින් පාවිච්චි කරන්නේ. අපි චුට්ටක් ඒක try කරලා බලමු. මං ගාව දැන් තියෙන්නේ මේක මේ මගේ සින්දුවක් සඳරයක රැක කියලා. ඔයාලට ඕනනම් ගිහලා check කරලා බලන්න පුළුවන්. අපි නිකන් දැනට ගමු මේක යන ඩ්‍රම්ස් වලින් ස්නේහා එක, ඕවර්හෙඩ් එක, කික් එක ඔය කියන තුන ගමුකෝ. ඔන්න මම දැන් සිද්ධ කරන්න යන්නේ ඔය පෑනින් කියන කාරණාව. සාමාන්‍යයෙන් අපි මොකක් හරි සින්දුවකට පෑනින් පාවිච්චි කරනකොට ඒවා භාවිත කරන අවස්ථා වගේම භාවිත නොකරන අවස්ථාවක් තියෙනවා. දැන් මියුසික් වල තියෙනවා මොනෝ සහ ස්ටීරියෝ කියලා ඕඩියෝ අපි පාවිච්චි කරන ක්‍රමවේද දෙකක්. මම මේක වෙන දවසක අපි දීර්ඝ වශයෙන් කතා කරමු. නමුත් මම මෙතෙන්දී නිකන් සරලව පැහැදිලි කරන්න. එතකොට ඔන්න ඔය වගේ ස්ටීරියෝ එලිමන්ට්ස් අපි ගොඩක් වෙලාවට පෑනින් කරන්නේ නැහැ. හරිද? කරන්න පුළුවන්. ඒක ක්‍රියේටිව් චොයිස් එකක්. නමුත් ගොඩක් වෙලාවට අපි ඒක සිද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට ඔහොම ස්ටීරියෝ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි පියානෝ එක වගේ එකක්. ඇයි පියානෝ එකේ තියෙනවනේ දැන් VST එකකින් පියානෝ එකක් ප්ලේ කරනකොට ඕකේ තියෙනවා ලෝ නෝට්ස් සහ හයි නෝට්ස්. හරිද? එතකොට ওই ලෝ නෝට්ස් ඇහෙනවා අපි කන එක පැත්තකට වෙන්න චුට්ට ප්ලේ කරගෙන අනිත් පැත්තට එනකොට ඒක ඇහෙනවා දකුණු පැත්ත. හයි නෝට්ස් වලට. හරි. එතකොට ඒකේ ආය අමුතෙන් පෑන් කරන්න දෙයක් නැහැ. ඒක කන් දෙකට ලස්සනට සෙපරේට් වෙන්න තියෙනවා දේවල් ටික. හැබැයි සමහර දේවල් තියෙනවා මොනෝ. දැන් අපේ වොයිස් එකේම අපි රෙකෝඩ් කරන්නේ ගොඩක් වෙලාවට මොනෝ සිග්නල් එකක්. ඉතින් මගේ මයික් එක මේ එකක්. ඒතකොට එක සිග්නල් එකක් එන්නේ. හරි. ඔය සිග්නල් එක මොනෝ සිග්නල් එකක්. දැන් ඒ වගේ දේවල් වලට ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි සිින්දුවක තියෙන මේන් වෝකල්ල එක අපි මැද තියන්නේ ඒකන සමහර වෙලාවට ඒක කන්දෙක දෙපැත්තර දාන අවස්ථත්තිය ඔය රාජ්ක සිින්දුවල වගේ ඒ වගේ මික්සින් ටෙක්නික් බලාගන්න පුළුවන් නමුත් අපි පොදුව ගත්තොත් සමහරලාට සහ බොහෝ වෙලාවට බෝකල් එකක් වගේ එකක් මැදක තමා තියන්න නැරිද ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් ඩ්‍රම් සෙට් එකක් වගේ ගත්තොත් ඕක විශේෂයි හරිද දැන් ඒ ඩ්‍රම් සෙට් එක පිහිටීමක් තියනවන ප්ලේ කරනකොට කික් එක මැද තියෙනවා ඊට උඩින් ස්නයායක තියෙනවා ඊට මේ පැත්තේ හයි හැට් එකක් තියෙනවා හරි ඊට පස්සේ ටොම්ස් තියෙනවා ෆ්ලෝටොම් එකක් තියෙනවා උඩින් සිම්බල්ස් තියෙනවා වට තේරනවා දැන් මේ මෙතන මම නම් ප්ලේය හරිද පිටම මේක මම තමා මේ ඉන්න ප්ලේය කියලා එතට මට මේ එක දිශාවල් වලතා මේ ඉන්ස්ට්‍රමට් තියෙන එක දිශාවන්නට තැ ඒ වගේ අවස්ථාවන්න ලොයි පෑනින් කෙනෙ ඉතාම ලස්සන්න පාච් කරන පුළ සහ ගිටාර් පලේස් කරනකොට ඒ වගේදි පර්කෂන් පලේස් කරනකොට පෑනින් භාවිතා කරන්න පුළුවන් දැන් අපි අහල බලමු මේක කික් එක කොහොමද තියෙන්නේ කියලා ඔයාලට පේනවා දැන් මේක මැද තියෙන්නේ මම ඒක ඒ විදිහටම තියලා හරි ඊට පස්සේ ඔයාලට ඇහෙනවා මෙතන ඕවර්හෙඩ් එකක් යනවා OH එකක් යනවා හොඳට ඇහුවොත් එහෙම ඔයාලට අහන්න පුළුවන් ඒක මොන සිග්නල් එකක්ද ස්ටීරියෝ සිග්නල් එකක් ඇයි මං ස්ටීරියෝ සිග්නල් එකක් කියන්නේ හොඳට බලන්න මෙතන මේ උඩට යන ඕඩියෝ එකේ ඔයාලට පේනවා නම් මේ වම් පැත්තට එක සිගනල් එකක් වැඩියමුත් දකුණු පැත්තට ඊට වඩා චුට්ටක් අඩුවෙනුත් තමයි සිගනල් එක යන්නේ. එතකොට ඒකේ මම අර කිව්වේ වම සහ දකුණු සිගනල් දෙක සමාන නැහැ. එතකොට ඒක ස්ටීරියෝ ඔඩියෝ එකක්. හැබැයි කැමති නම් ඔයාලට පුළුවන් මේ OH එක තව පොඩ්ඩක් ඔයාලට අහන්න ඕන නම් වම් පැත්තෙන් මෙන්න මේ විදිහට පෑනින් එක පාවිච්චි කරන්න. හරි ඔයාලට ඇහෙනවා දැන් මේක තමයි පෑනින් කියන්නේ. අර අංශක 180 ඇතුලේ එහාට මෙහාට යවනවා. අර රවුම් භාගය ඇතුලේ එහෙට යවනවා මේට යවනවා. හරි මම ඒක චුට්ටක් මේ පැත්තට පෑන් කරලා තියාගන්න. ඊට පස්සේ අපි ස්නෑයක ගත්තොත් එහෙම හරි ස්නෑයක මැදින් ගහන්නේ. හරිද? හැබැයි මට ඕන චුට්ටක් ඒක වම් පැත්තට කරන්න, දකුණු පැත්තට කරන්න. හරි මගේ ක්‍රියේටිව් චොයිස් එක අනුව මම එහෙම කරන්නේ නැහැ. නමුත් මෙතන අර පෙන්වන්න ඕන නිසා ඕන දැන් මම චුට්ටක් වම් පැත්තට කරා. දැන් ඒකට අපි මේක ඇහුවොත් එහෙම හරි ඔන්න ඕක තමයි පෑනින් කියන්නේ. දැන් මම කිව්වා ওই පෑනින් එකම තව අපිට කරන්න පුළුවන් කාරණාවක් තමයි දුර හදන එක. දැන් මම මේ කියලා දුන්නේ පෑනින් වලින් දිශාව හදන එකනේ. හරිද? මම විශ්වාස කරනවා පෑනින් කියන කාරණාව පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ දැන් පෑනින් වලින් අපි හිතමුකෝ මෙන්න මෙහෙම ඉන්නවා මිනිස්සයා මම දැන් ඕක ප්ලේස් කරගත්තා කොයි විදිහටද OH එක මන් දාගත්තා මේ හරියට කික් ඩ්‍රම් එක තියාගත්තා මේ හරියේ කියන්නේ මැද ස්නේහා එක තියාගත්තා මෙන්න මේ හරිය විතර හරිද දැන් මට කරන්න පුළුවන් අර මං කිව්ව ඊළඟ කාරණාව අවකාශය හදනකොට දිශාව වගේම මොකක්ද දුරත් වෙනස් කරන්න පුළුවන් හරිද මම මේ කතා කරන්නේ පෑනින් සහ වොලියුම් සම්බන්ධ විතරයි ඊට පස්සේ ඔය අවකාශයේ ප්‍රමාණය වෙනස් කරන්න ක්‍රම තියෙනවා අපි ඒක එකින් එක ටික ටික කතා කරමු හරිද දැනට මම කතා කරන්නේ පෑනින් සහ වොලියුම් වලට සම්බන්ධව තියෙන දිශාව සහ දුර කියන කාරණා දෙක විතරයි හරිද දැන් මට ඕන කික් එක ටිකක් ළඟින් තදින් ඇහෙන්න එතකොට මට කරන්න පුළුවන් කාරණාව මොකක්ද මගේ කික් එකේ මට පුළුවන් මොකක් කරන්නද එයාගේ ගේන් එක අප් කරන්න හරිද සරලව කියනවා නම් එයාගේ වොලියුම් එක වැඩි කරන්න පුළුවන් හරි ඊට පස්සේ මට ඕන OH එක දුරින් ඇහෙන්න එතකොට මට මොකක්ද කරන්න පුළුවන් ගේන් එක මම ඩවුන් කරනවා ස්නේහා එක මධ්‍යස්ථව තියෙනවා මට පුළුවන් ඒක චුට්ටක් අඩු කරලා හරි තියෙන ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩි කරලා හරි ටෙස්ට් කරලා බලන්න අපි ඒක චුට්ටක් බලමු
එතනින් අපි මේ වීඩියෝ ඉවර කරමු. ඊට පස්සේ දවසක අපි කතා කරමු මෙතනින් එහාට ටික. මොන දැන් මගේ ස්නේහායක සහ කික් එක විතරක් මම ප්ලේ කරනවා. හරි. දැන් මම කික් එක ඔන්න ටිකක් උඩට උස්ස ගන්නවා. ස්නේහායක චුට්ටක් පාත් කරනවා. ඇහෙනවද? ස්නේහායක ටිකක් දැන් පස්සෙන් ඇහෙයි. තව අඩු කරොත් ස්නේහායක ගොඩක් දුරින් ඇහෙයි. හරි. තවත් අඩු කරොත් තාමත් දුරින්. හැබැයි ඔතන ගැටලුවක් තියෙනවා මොකද්ද? ස්නේහායක දුරින් ඇහුණට ස්නේහායක කොච්චර ලොකු තැනකද තියෙන්නේ නැත්තම් මොන ලොකු අවකාශයකද තියෙන්නේ කියලා අපිට තාම හොයන්න බෑ. ඒක කරන්නේ කොහොමද? ඒක ගැන අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.